අදත් ඔයගොල්ලෝ කිතුලා ඉන්නේ සෙහාගේ මේ YouTube channel එකත් එක්ක. ඔන්න ඉතින් අද මම ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ Just Survival කියන ගේම් එකේ ගේම් ප්ලේ වීඩියෝ එකක්. ඉතින් අපිට මේකේ සර්වයිව් වෙලා ඉන්න තමයි තියෙන්නේ. සත්තුන්ට කිල් කරන්න පුළුවන්, අපිට ගෙවල් හදන්න පුළුවන්. ඒ වගේ සුපිරි ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ගැන බලමු ගේම් ප්ලේ එකට ගිහිල්ලාම. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරගෙන යන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් guys ගේම් එක මුලින්ම මේ ඕපන් කරගද්දි මෙන්න මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. මෙතන ගේම් එකේ name එක තියෙනවා. ඊට පස්සේ play game multiplayer by coin settings exit කියලා ටිකක් තියෙනවා. ඉතින් ඕගලන්ට මේ ගේම් එක Play Store එකෙන් download කරගන්න පුළුවන්. just survive කියලා search කරාට පස්සේ ඕගොල්ලෝ ඊට පස්සේ මෙන්න මෙතන රතු පාටින් තියෙන play game කියන බටන් එක click කරගන්න. ඊට පස්සේ පොඩි අමුතු music එකකුත් එක්ක මේක load වෙනවා පේනවා අපිට පල්ලෙහින්. ඊට පස්සේ ටික වෙලාවක් යනවා මේක load වෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිව එනවා. ඔයගලන්ට පේනවා ඇති සුපිරිම graphics ටිකක් තියෙනවා. මේකේ තියෙනවා guys Google Play Store එකේ just survive multiplayer කියලා එකක්. ඒකේ මීට වඩා graphics තියෙන හොඳට මේක ටිකක් එච්චරම නෑ. අපිට දැන් මේ වගේ පොකුණු ටිකකුයි මූදයි එහා පැත්තේ බලන් ඉන්න තියෙනවා. මෙතන තමයි අපේ නිකන් ගෙදර වගේ එක තියෙන. අපිට මෙතනට ගිහලා ඉන්න පුළුවන් උඩ. රැයට නිදා ගන්න පුළුවන්. ඉතින් guys ඔයගොල්ලෝ කොහේ ඉඳන් ආයි ගේම් එකේ ඉඳන් මුලින් ඉඳන් ගේම් එකට ආවත් මෙන්න මෙතන තමයි මතුවෙන්නේ. එතනම තියෙනවා guys පොඩි පොකුණක් වගේ. අන්න එකකින් අපිට වතුර පුරව ගන්න පුළුවන්. මේ refill bottle කියන එක දැම්මට පස්සේ. ඉතින් මෙන්න මේ වගේ තමයි බලා ගන්න තියෙන්නේ. මම ඔයගලන්ට මෙන්න මේ පල්ලෙහා තියෙන ආයුධ වලින් මොකද්ද කරන්න තියෙන්නේ කියලාත් ඔයගලන්ට ටිකක් ඉස්සරහට ගිහිල්ලා පෙන්නනවා. ඉස්සෙල්ලාම අපි මුලින්ම තියෙන එක ගමු. මම තාචුට්ටක් ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම්. ඔයගලන්ට ඒකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඔයගලන්ට මෙන්න මෙයාගේ හොඳ ගහක් තෝරගන්න. ඒකට ගිහිල්ලා මෙතන ඒ ගහේ ඒ ශක්තිය වෙන්නනවා. අපිට මෙන්න මේ රතු පාට බටන් එක ක්ලික් කරන් තියෙන්නේ. එතකොට මේ ගහේ අරක අඩු වෙලා මේ ගහ කඩාගෙන යනවා. ඊට පස්සේ අපිට දර එකතු වෙනවා. මම ඔයගලන්ට ඒකත් පෙන්නන්නම්. මේ වගේ ගහ කඩාගෙන වැටෙනවා guys. අන්න එහෙම වැටුණ පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන බෑග් එකක් වගේ අයිකන් එකක් තියෙනවා. අන්න ඒක මෙහෙම ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට මෙහෙම දර කෝටු 10ක් කියලා වෙන්නවා. ඒ ගහ කැඩුවට පස්සේ ඒ හින්දා අපි කොච්චර ගස් කැඩුවවත් 10 තමයි එකතු වෙන්නේ. මෙන්න මෙතන මුවෙකුත් ඉන්නවා guys. ඕනනම් අපිට කිල් කරන්න පුළුවන්. අපි ෂේප් එකේ ගිහිල්ලා බලමු. වැඩි ළඟට යන්න එපා guys. ඌ දුවනවා පටස් ගාලා. මෙන්න මේ ඌ ටික ළඟට එනකන් බලන් ඉඳලා පුළුවන් තරම් ටිකක් එමීට ගිහිල්ලා මෙන්න මෙහෙම ඉලක්ක ගමු අපි. පොඩ්ඩක් ඉන්න මෙන්න චෝයි ඉලක්ක හරි කියනයි guys. හරියට හරි. ඒක නම් හරියට මෙතන මෙන්න මේක පල්ලෙහාට එනවා. මෙන්න මෙතනින්ම නැවතුණා. අපි ඊට පස්සේ මෙහෙම එතෙන්ට කරාට පස්සේ ඕපන් කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන ලූට් ඕල් කියන එක ක්ලික් කරගන්න. අපිට ඔගේ අර මොනවාද මේ ඇටකොටු 4ක් තියෙනවා. මස් 2ක් තියෙනවා. එතන ඒක නම් මොකක්ද දන්නේ නැහැ guys. අපි තව ටිකක් යම් මේකේ තව වලස්සු ඉන්නවා, නරි ඉන්නවා. ඒගොල්ලන්ටත් අපිට කිල් කරන්න පුළුවන්. ඒගොල්ලෝ හැබැයි ටිකක් දරුණුයි. අපි ඒගොල්ලන්ගේ ළඟට ගියාට පස්සේ ඒගොල්ලෝ අපේ පස්සෙන් පන්නන් එනවා. අපි බලමු ඉඳීවි කියලා. මෙන්න මෙතන නරියෙක් හරි ඌරකෙක් හරි මම ඔයගලන්ට ළඟට ගිහිල්ලා පෙන්නන්නම්. ඌ අපේ පස්සෙන් එනවා. මම පොඩි ට්‍රික් එකකුත් ඔයගලන්ට පෙන්නන්නම්. පෙන්නන්නම්. ඒ ඕර්කයා ගාවින්ම එද්දී ඌ මගේ ඇරෙන්නේ නැහැ. අපේ වස්සෙන්ම එනවා. මෙන්න මේ වගේ එන්න තියෙන තා චුට්ටයි අපිට එන්න තියෙන්නේ. මේ ඉන්න guys.
ඔයගොල්ලෝ මෙන්න මෙහෙ එන්න ගානට මෙහෙම ඇවිල්ලා guys මෙන්න මේ අපේ පච්චි මාර වැඩේ උනේ අපේ පඩිපෙළ නැග ගන්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මෙතන ඉන්නවා guys ඔයගොල්ලෝ මේ කෙලින්ම ඉලක්ක ගන්න ඔළුවටම තියන්න එකක් හරියන්නේ නැහැ ඒගොල්ලන්ට දෙකක් විතර ගන්න ඕනේ එතකොට තමයි හරියන්නේ මෙන්න මේ විදිහට කිල් කරගන්න පුළුවන් නැත්නම් පඩිපෙළ නැග්ගමත් උට කිල් කරන්න පුළුවන් අපි මේ ටිකත් ලූට් කරගමු දැන් අපිට යන්න පුළුවන් ඔයගලන්ට පේනවා ඇති අපි මෙතන උඩම හෙල්ත් එක තියෙනවා මෙතන අර කෑම ගන්න එක තියෙනවා මෙතන වතුර බිව්වට පස්සේ ඒක තියෙනවා ඉතින් අපි භාගයක් විතර අඩු වෙලා තියෙන්නේ කෑමත් ටිකක් ගන්න ඕනේ ඊට පස්සේ මම ඔයගලන්ට වෙන්නන්නම් ගයිස් මෙන්න මේ දෙවෙනියට තියෙන ආයුධ මොකද කරන්න කියලා ඒක මෙහෙම අතර ගමු ඔයගොල්ලෝ මොකක් හරි ගලක් මෙහෙම හොයන්න යන්න පළවෙනි එකකින් ගස් අරව කරන්න තමයි තියෙන්නේ මේ දෙවෙනි එකකින් ගල් කඩන්න තියෙන්නේ ඔයගලන්ට මම කඩලා පෙන්නන්න මේකෙත් මෙහෙම කැඩෙනවා පල්ලෙන් පේනවා ඒකේ අර ගහේ වගේම එන්නේ ඊට පස්සේ ඔයගලන්ට පෙන්නන්නම් මම අපේ බෑග් එක ඕපන් කරලා මෙහෙම ගල් පොඩි පොඩි ඒවා වැටෙනවා ඔයගොල්ලෝ බෑග් එකේ දාගෙන බලන්න මෙන්න මෙතන ගල් කඩ 15ක් කියලා තියෙනවා අපි ගල් කඩන සැරේට 15 එකතු වෙන්නේ අපිට දැන් ඒ වගේ ගොඩක් ගස් කඩලා මම ඔයගලන්ට පෙන්නන්නම් මම පොඩි ගෙයක් හදන්න තමයි හැදුවේ එකෙන් ඔයගලන්ට ගිහිල්ලා පෙන්නන්නම් මගේ මං ඉන්න දැනට එහා පැත්තේ තමයි මම ඒක දැන් හැදුවේ ඒකට ගස් කඩන්න ඕනේ ගොඩක් නැත්තම් ඒකට ලී නෑ මේක නෙමෙයි guys මෙන්න මේක මෙන්න මේකට භාගයට හදන්නේ මම මෙන්න මේක හදනවා මීටත් වඩා උසට මම හැදුවොත් ඒක ගැන වීඩියෝ එකක් ගේන්න ඔයගලන්ට අපිට මෙහෙම නගින්න පුළුවන් උඩට ඔයගලන්ට වෙන්නන්න නැගලම මෙන්න මේ විදිහට නගින්න පුළුවන් අපි බලමු අපි ගාව ලී ටිකක් තිබ්බනේ අපිට පඩිපෙළක් දාන්න පුළුවන්ද කියලා දා ටිකක් ඔයගොල්ලෝ ඒකට මෙන්න මෙතන නිකන් රෙදි ඇල්ලක් වගේ එකක් පේනවා මොකක්ද දන්නේ නැහැ ඊට පස්සේ මෙතන ගෙදරක අයිකන් එකක් තියෙනවා අන්න ඒක ක්ලික් කරගත්තට පස්සේ අපිට මොනවාද ඕනේ කියලා අරව ගන්න පුළුවන් අපිට මෙතන ටිකක් දීලා තියෙනවා අපි පඩිපෙළ වගේ එකක් දාලා බලමු මෙන්න මෙතෙන්ට මෙන්න එහෙම දාගන්න පුළුවන්ද කියලා මෙතෙන්ට පුළුවන් වෙයිද දන්නේ නැහැ guys මෙතෙන්ට පල්ලෙහාට ගිහිල්ලා බලමු අපි පුළුවන්ද කියලා මෙන්න මෙතනින් දාන්න තියෙන්නේ මේක මේ හරියෙන් බැරි වෙයිද දන්නේ නැහැ හැබැයි මේ හරියෙන් නම් බැරි වෙයි guys මම ඒක ඔයගලන්ට වෙනම වීඩියෝ එකක් ගෙන්න ඒක හදන හැටි ඊට පස්සේ අනිත් එකෙන් ඔයගොල්ලෝ දන්නේ නැති මෙන්න මේකෙන් ඒක ක්ලික් කරලා මෙහෙම අපිට මේ අයිකන් එක ක්ලික් කරාම use it කියලා අපිට වතුර බොන්න පුළුවන් ඔයගලන්ට දකින්න නැති මෙන්න මෙතන වතුර තිබ්බ ගාන වැඩි වුණා මම ආයි බීලා පෙන්නන්නම් දැක්කත් guys ඒක වැඩි වුණා අපිට මේ හැම තැනම යන්න පුළුවන් guys මේ මෙන්න මේ හරියේ ගෝත්‍රික කට්ටියක් ඉන්න guys ඒගොල්ලෝ දෙන්න ඉන්න තැනින් තැන ඔයගලන්ට පේන්නේ නැති මේ මැප් එකේ මේක ගිනිමෙල වගේ තියෙන්නේ අන්නේ හැම තැනම මේ ඒ වගේ දෙන්නෙක් ඉන්නවා මම ඕනනම් ගිහිල්ලා පෙන්නන්නම් වීඩියෝ එක දිග්ගැස්සන හින්දා මම දැන්ට ස්ටොප් කළා ඒ හරියට ගියාට පස්සේ ආයි මේ වීඩියෝ එක ඔන් කරන්නම් guys එතන රැඳිලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක A few moments later. ඉතින් මං ගයිස් අර වගේ ගිනි මලයක් තියෙන තැනකට ආවා. ඔයගලන්ට පේනවා ඇති අන්න අතන මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. ඒ හරියට යන්න බෑ. ඒගොල්ලෝ අපේ පස්සෙන් එනවා. එතනත් ඉන්නවා ගයිස්. මෙන්න මෙතන වලයකුත් ඉන්නවා. ඔයගලන්ට පේනවත් දන්නේ මොකද දැන් මේ ගේම් එක යනවා රෑ වෙලා තියෙන්නේ. අපිට ඕනනම් මෙන්න මෙතන ඉන්න බලන් ඉන්න පුළුවන්. ළඟට ගියොත් ඒගොල්ලෝ අපේ පස්සෙන් එනවා. ඔයගොල්ලෝ මොකද කියන්නේ ගයිස්? අපි ළඟට යමුද? අන්න ඒ දෙන්න කොහේ යනවා වගේ යන්නේ නැහැ ගයිස් අපි ගිහිල්ලා බලමු කොහෙවත් යන්න බැරි වුණත් අපි පඩස් කාලේ යන් අපේ ගෙදරට ගිහිල්ලා බලමු මෙන්න මේ උල අරගෙන ඔයගොල්ලෝ බලන්න ගයිස් දැන් ඒගොල්ලෝ අපේ පස්සෙන් එනවා එක්කද ගයිස් අම්බෝ බයත් හිතෙන මේ සද්දෙට අපි පස්සෙන් එනවා ඒගොල්ලෝ පොඩ නැතිලා බලමු ඒගොල්ලෝ නිකන් අර නරි වගේ ළඟට එනකන් අවුලන්නේ නැහැ ෂේප් එකේ වටේ යමු ගයිස්
හට්ටෙන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ හට්ට ගෑපැත්තෙන් හැංගෙමු අපි. එකපාරටක් කෑ ගහගෙන ඇවිත් දන්නේ අනිත් පැත්තේ. අන්නතන ඉන්නේ දෙන්න. අපි වෙන මෙතනෙමු. අම්බෝ එනවා ගයිස් යන්. ඒගොල්ලෝ එනවා. දැන් හරි ගයිස්. ඒ දෙන්නට ගහන්න බැයිද දන්නේ අපිට මේකකින්. පොඩ පාත් වෙලා යම් බල. පෙයිලක් පේන්නේ නැතුව ගියා ගයිස්. අපි බලමු ගහන්න පුළුවන් වේද කියලා මේ හරිය නැතුණාට පස්සේ. මෙන්න මේව ගන්නට අරගෙන ගන්න මේ ඉලක්කය ගන්න අමාරුයි. දැන් නම් ගන්න පුළුවන් වෙයි. මෙන්න මෙතන ඉන්නවා. හරි එක්කෙනෙක් ඉවරයි. මෙයාට ගන්න තියෙන දැන් අයියෝ කියානේ. එන්න මේව නැතිලා ඉති. එක්කී වෙදුන්නේ. මෙන්න මේව ගන්නට අරගෙන අපි ගාමු. මේ ඉලක්කය හරියට එන්නේ මේක හෙලවෙනවා ඉඩි හොඳටම. යක්කුද මන් දන්නේ මේගොල්ලෝ කෑ ගහන් එන විදියට. අයියෝ ගයිස්. අපේ මේව නැති වුණා අපිට. මෙන්න මෙතන එකක් ඕනනම් ගන්න පුළුවන්. ඒව තව ගන්න බෑ ගයිස්. දැන් මොකද ගන්න මෙයා ඉන්ති යන්නත් බෑ අපිට කියලා ගහමුද? අම්බෝ මෙන්න නා ගයිස්. පස්සෙමයි එන්නේ. හිටියොත් අපේ හෙල්ත් එක අඩු වෙනවා. මොකද එයා අපිට ගහනවා. අපරාධය හර වෙලා chance එකක් අරගෙන අපිට ගහන්න තිබ්බේ. මොකද දැන් අපිට ඒ සත්තු කිල් කරන්නවත් අපිට අයියෝ ගන්න බෑ. මේ වයින් වැඩකුත් නෑ අපිට. ඔන්න මේ බැන්ඩේජ් වගේවත් තියෙනවා. ඒ වයින් අපිට තුවාල වුණාට පස්සේ තුවාල වුණා කියන්නේ අර සත්තු එහෙම කෑවට පස්සේ අපිට හෙල්ත් එක වැඩි කරගන්න පුළුවන්. මේකත් සුපිරිම සර්වයිවල් ගේම් එකක් ගයිස්. ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න. මේ සුපිරි මේක. මෙන්න මෙයා ඉදියාගේ ආ පැත්තේ පෙට්ටි දෙකක් තියෙනවා. අපි බලමු ඒකෙන් ගන්න පුළුවන් දේ දකී තියලා. අම්බෝ වෙන්නේ නා ගයිස්. මම ඔයගොල්ලන්ට ඕන මේ මූදට දීලා වෙන්නන්නම් පොඩ්ඩක්. ගැඹුරුත් දන්නේ වැඩි කඩාගෙන යයිත් දන්නේ පල්ලයට. මේක යන්න පුළුවන් සීමාවක් තියෙනවා ගයිස්. ඊට එහායින් යන්න එපා. මොකද අපේ ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන අපේ හුස්ම ගන්න පුළුවන් වෙලාව. ඒක පාස් වුණොත් අපි මැරෙනවා. මෙන්න මෙතනින් උඩට ආම ගානක් නැහැ. ඊට පස්සේ ඒක වැඩි වෙනවා. පල්ලෙහා ඉන්න තමයි මේ අපේ හුස්ම ගන්න අරකට එක්ක අපේ හෙල්ත් එක බහින්නේ. ඒකට අපිව මේ අපේ හෙල්ත් එක හොඳටම අඩු වෙනවා. මේ හරිය ගයිස් තිබ්බ පොඩි මොකක්ද ඒකට කියන්නේ කාමරයක් වගේ තිබ්බ ටිකක් ලොකු එකක්. ඒක තීර්තන්න මම මේ හරියනම් දන්නේ තිබ්බේ නැත්තම් ගයිස් මම ඒක ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් අපේ channel එකේ subscribe 4050 කොහෙද පාස් වුණා ගයිස්. ඉතින් මට පට්ටම සතුටුයි. මාත් එක දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා ඔයගොල්ලෝ හැමෝගෙම. ඉතින් subscribe කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි. අපේ කෑම කන වෙලාවත් ඇවිල්ලා වගේ. මොකද ඒක අඩු වෙගෙන එන්නේ. මේ හරියන්නේ නෑ මං හිතන්නේ. මෙන්න මෙතන සතෙක් ඉන්නවා කියලා පෙන්නනවා. බලමු කවුද කියලා. අම්මුවෙක් ඉන්නේ ගයිස්. ඔන්න බලන්න මොවා ළඟට ගියාට පස්සේ වෙන දේ ගයිස්. ඌ පස්සෙන් අන්න දැක්කනේ. අපි එනකම් පස්සෙම පන්නගෙන යනවා. අපිට අල්ලන්න බෑ. ඉතින් ඌව ඇල්ලුවත් අනිත් පැත්තට දුවලා යනවා. ඔන්න බලන්න ළඟට ගියාට පස්සේ අපිට ඉතින් ඌගේ වේගෙන් යන්න පුළුවන් ටිකක් කියලා ගියත් අර ඉන්න අපි ඉන්න තැන නෙමෙයි මං හිතන්නේ ගයිස්. මෙන්න බලන්න එක එක පැති වලට යනවා. ඔය ටිකක් ගිහිල්ලා ළඟට උට මෙන්න එකකින් කිල් කරන්නත් පුළුවන්. ඒ වුණාට අන්නතම වලහෙකුත් ඉන්නවා ගයිස්. මේකේ වලහෙක්ද කියලා හිතා ගන්න බෑ. ඒක නම් ඌරෙක්ද කොහෙද ඉන්නේ.
මේකේ වලස්සු එහෙම ඉන්නවා මුවා වලහ ගාවට ගියාට පස්සේ වලහ ගානක්වත් නැතුව ඉන්නවා. අපි ළඟට ගියාට පස්සේ තමයි අපේ පස්සෙන් පන්නන් එන්නේ. අපිට ගයිස් මෙන්න මෙතන උඩට ගිහිල්ලා අපිට නිදා ගන්නත් පුළුවන්. මම ඔයගොල්ලන්ට ගිහිල්ලා පෙන්නන්නම්. මේක අපේ තැන නෙමෙයි ගයිස්. මේ වගේ තැන් ගොඩක් තියෙනවා නිදා ගන්න. උඩටම යන්න ඕනේ මේකෙන් පඩිපෙළ නැගලා. අපේ තැන මේකට එහා පැත්තේ පොඩි තැනක් හදලා තියෙනවානේ. අපි දැන් කෑම ටිකක් කාලා යමු මේකෙන්. මං ගාව තිබ්බ දෙකක් අපි එක්කමු. කාන්දයන් නැහැ දැන් අපිට යන්න විදියකුත් නෑ. සත්තුන් දඩයන් කරන්න. අපි උඩටම ගිහලා බලමු. මෙන්න මෙතනින් ඇවිල්ලා මේ හැමතැනම එක වගේ තියෙන්නේ. දැන් අපිට මේ ලූට් කරගන්නත් පුළුවන්. මේක අපේ ඇඳුමට දාගන්න පුළුවන්. එන්න මේව එක කලිසමට හරි ඇඳුමට හරි දාගන්න පුළුවන්. මේක තොප්පියට දාගන්න පුළුවන්. මේක නම් මුඛකටවත් බෑ මං හිතන්නේ. ඒක නිකන් අරගක් වගේ තියෙන්නේ. මෙන්න මෙතන ගයිස් එහා පැත්තේ තියෙනවා මේකේ නැද්ද නිදා ගන්න. අර අපි හිටපු එකේ නම් ගයිස් තිබ්බා. මෙන්න මේකේ ඕපන් කරලා අපිට මෙන්න මෙයාගේ එක එක අපිට ගන්න පුළුවන් ක්‍රාෆ්ට් කරලා. ඒවා අපිට ගන්න විදියක් නැහැ. මොකද මේකේ මම හිතන්නේ කොයින්ස් ඕනේ. අපි ආපු තැනට නම් යන්න විදියක් නැහැ ගයිස්. අපි මෙතනින් පැනමු. දැන් උදේ වෙන තමයි වෙන්නේ හදන්නේ. අපි අර අපේ ඉන්න තැන ඉදාගත්තට පස්සේ අපි කෙලින්ම උදේට තමයි නැගිටින්නේ. පටස් ගාලා වෙලාව යනවා. මේකේ නම් රැට ඉතින් අපිට ඕනම් මේවා එක එක ඒවා කර කර ඉන්න පුළුවන්. මේ ගස් කඩන්න පුළුවන්, ගල් කඩන්න පුළුවන්. ඒ වයින් අපිට ගයක් වගේ හදා ගන්න පුළුවන්. අර පඩි පෙළවල් විතරක් නෙමෙයි ගයිස්. තව එක එක ඒවා තියෙනවා මම ඔයගලන්ට පෙන්නන්නම් මේවා ටික. ඊට පස්සේ අපිට ඒවා කඩන්නත් පුළුවන් ඕනනම්. මේ ගෙදරට අපි දාලා බලමු. මෙන්න මේ බිත්ති වගේ එකේ මෙන්න දොරක් එක තියෙනවා. ඒව ගන්න ගයිස් අපිට එච්චර ලී නෑ අපිට. ලී දෙකයි තියෙන්නේ. මොකද අපි ඉස්සෙල් එක බලලා කට් කරානේ. කට් කරාම ඒ ලී ටික කොහමදවත් නැති වෙනවා. ඒ හින්දා අපිට දැන් හදන්න විදියක් නෑ ගයක්. අපි මේ වතුර ටිකකුත් බමු නැත්තම් අපේ හිතක බහින ගමන් තිබ්බේ. අයියෝ ගයිස් මෙතනින් එහාට වතුර ගන්න තැනකුත් නෑ. අපි මැරෙයිද දන්නේ. ඒත් බලමුකෝ. ඔය ඉතින් ගයිස් මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා අර මං ගෙනාවේ පුංචි කඩයක් කරලා ගත්ත සුපිරි බස් එක අන්න ඒ වගේ වීඩියෝ එකක් ගේන්න. මම ඒ වගේ පොඩි ෂෝට් මූවි එකකුත් ඉස්සරහට අනිවාර්යෙන් අරන් එන්න ඔයගලන්ට. ඔයගොල්ලෝ ගොඩක් කට්ටියක බලලා තිබ්බ මං හිතන්නේ views 40000ක් කොහෙද පාස් වෙලා තිබ්බා. ගොඩක් කට්ටියත් කමෙන්ට් දාලා තිබ්බා තව ඒ වගේ වීඩියෝ ගේන්න කියලා. මම අනිවාර්යෙන්ම ඒ වගේ වීඩියෝත් ගේන්නම්. ඉතින් ගයිස් අද වීඩියෝ එක මම මෙන්න මේ ගේම් එක වෙන තමයි ගෙනාවේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ ගේම් ප්ලේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් එහෙම එන්ජොයි කරන වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වීඩියෝ එක ගැන අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම පළවෙනි කමෙන්ට් එකක් දාගෙන අනිත් යාළුවන්ටත් ෂෙයා පාරක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහිල්ලෙන්නම්. තවත් දවසවලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්.